මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? තුවාලද නංගි? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වියන් හුත්. අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? කසුන්. බඩඩ දරුවේ ඉදිලා කොහෙද හංගුනේ? මට කසුන් හොයලා දෙන්න. කසුන් මේ ඉන්නේ ඔබේ දරුවා. හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. මේ පැත්තට ඊතලයක් වැදිච්ච මුවෙක් ආවේ නැද්ද? මල්ලි මාතර බත් කඩේ දැක්කයි ඔහෙ. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ඔය කවුරු මොනවා කිව්වත් වැඩ ටික ගානට යටින් කෙරෙනවා. දැන් ප්ලේන් එකෙන්ම ලුණු ගේන්න පුළුවන්. මේ අපේ රිලව් නෙමෙයි. ප්‍රොම්ප්ට් ලිව්වට කමක් නැහැ. රෙදි හොදනේවට අනම්මනම් කියන්න එපා. මේක තමයි ලෝකෙ පුදුමේ. මම මේ අලුත්ම BMW එක ගත්තා. කොහොමද වයස? සොබඩහම මොකක්ද කියන්න හදනවා වගේ. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. ලහිරු දොර ඇරපන් බල්ලෝ. මගේ කෙල්ලව අනාථ කරලා උඹ හැමදාම හැංගිලා ඉන්නද බල්ලෝ? මුතු නනවා වගේ. නෙමෙ පෝල් කඩානවා. ඇයි තරිදු මෙච්චර ලස්සන මටත් ඔයා අකමැති? සොරි. එත් මම කැමති කවිදුට. එක් සවකලනේ කළාම මොකද්ද බං එන්නේ? සඳුනිගේ උපන්දිනේ ඇහුවනම් උඹ කියයි. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සෙදත් නෑ. ඉදලා හිටලා හරි ගේමක් දෙකක් ගහපන්. නැත්තම් නාකි වෙලා පන්සල් තමයි යන්න වෙන්නේ. මෙදා පාර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් හාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. දන්සල් වල තියෙන පොලිම පන්සල් වල තිබ්බනම්. එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව දන්සල් කන්න තිබ්බා. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නේ නැති කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ගෞරවයෙන් බුදුසර. දෙයක් කරන්න හිත ඉන්න එපා. ශක්තිය අරන් පටන් ගන්න. ඔව් ඔයාට පුළුවන්. හැමෝම කතා වෙන්නේ AI කරපු හැටි. කවුරුත් කියන්නේ නැහැ අපි කරපු හැටි. ඔයාගේ හිනාවට තමයි මම ආසම. මේ හිනාව තියෙන්නේ ඔයා ගාව විතරයි අයියා. මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නැහැ. අඩුවෙන් බත තියන්න එපා. නේ නැගිටිනවා. වැඩට යන්න පරක්කු වෙනවා. බය වෙන්න එපා මචං. මම දැන්ටමත් වැඩට ගියා. අයියෝ no data man finished. සඳරු අයියා. අනේ මට රීලෝඩ් එකක් දාන්නකෝ. අපි තමයි හොඳටම කාගේ. ඔහේ මමේ. ගුලියක් කෑවෙයි. අංගි. ඔයා ඉමෝ ඉන්නවද සෙක්ස් චැට් කරන්න බා? ඊයා පර බල්ලා. බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? නංගි අපිට මේක නවත්තන්න වෙනවා. ඉතින් අපි ආපු දුර වැඩි. දරාගෙන මේ හැමදේම. ඒ වුණාට නංගි මේ බස් එකේ තව දුර ගියොත් මට වමනේ යනවා මේ ඩ්‍රයිවර් එලවන විදියට. කොල්ලෝ හීන පස්සේ යන්න වයස බාධාවක් නැහැ. මේ දියුණු වෙන රට දැක දැක රට යන උනුත් ඉන්නවනේ.
ඔහේ ගුලියක් කෑවයි. තරින්දුගෙන් නාකි අපිටත් බෙරිලා ඉන්න බා. අයිනු එල්ලා අමයාගේ ප්‍රථම දරා. කවුද මේ AI ලබ්බක් ගෙනාවේ? අපි නිසා විනෝද වෙන්නවත් වෙලාවක් නැහැ. කසුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේ කෙසෙල් කඩන් ගෙදරට ගේනවනේ. පුදුම අසහනයක් මේ මිනිහාගේ තියෙන්නේ. පුදුම කරදරයක් නේ තියෙන්නේ. සචින්ගෙන් ඇදුමක් වැලේවන්න බෑ. උස්සන් යනවා. ඔයාලා දන්නවද? නවමින කියන්නේ සමලිංගිකෙක්. උඹලා දැක්කද වලත්ත ක්‍රිෂාණයව? ඌ අදත් මගේ ජංගියක් උස්සන් ගිහින්. මාගේ ශාසනය වෙනුවෙන් මේ මහා සෑය පූජා කරමි. කොහොමද යාළුවනේ? අපි අද හඳට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතරබත් කඩේ බ්‍රෑන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑම වල රස කොහොමද කියලා. මට නම් විටක් නොකා බොකක් නම් දාන්න බෑ. මන් වගේ තව උන් ඉන්නවද? මාගේ ප්‍රිය සිතවතුනි, කැශ්‍යප රජ ඔබ හමුවේ. බලන්න මාගේ ශ්‍රී විභූතිය. සීගිරිය අදත් අලංකාරයි. අදත් මම මගේ උයන් වල සිරි නරඹන්නට අදහස් කරමි. ඔබ සැමට සෙත් වේ. අපේ කාලේ මෙන්න මෙහෙමයි අපි ඉස්කෝලේ ගියේද. උඹලට සැප වැඩි වුණා එකයි උනේ. සර් මම උකොමුකෝ චෙයාමන්. ඇයි අහලා නැද්ද? මොකක් කිව්වා?